සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ජේම් channel එකට. ඉතින් අපි මේවා හදන්නේ පට කට්ටක් කාලා පට ගේමක් දීලා. ලංකාවේ මාකට් එකට ගිහිල්ලා ජෙම් ගන්නවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නන් නෙමෙයි. ඉතින් අපි ඔය කට්ට කෑවා. ඒ බෑන්ක් එකක් තමයි මේ ඕගොල්ලන්ට කියන්නේ. ඕගොල්ලෝ මාකට් එකට ආවොත් කෙලව නොගෙන ඉන්න. ඒ හින්දා අහන අය අහන්න නැති අය යන්න. ලුතින් ආපු කෙනෙක් නම් ෆීල්ඩ් එක නොදැන ගියොත් ඉතින් අතරමඟ බිස්නස් එකේදී ඔයා දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. මොකද ඔයා යන්නේ නොදන්න සබ්ජෙක්ට් එකකට ෆීල්ඩ් එකට. ඒකේ ඉන්න අය හොඳට ටෙම්පරාදු වෙලා මේ ගෙන්දගම් පොළවේ කට්ට වෙට්ට පිත්තල වෙලා හොඳට ටෙම්පරාදු වෙලා ඉන්න අය. ඉතින් වැඩේ ලේසි කියලා නම් හිතන්න එපා. හැබැයි ඉතින් වැඩේ අල්ලගත්තාම මේක නිකන් කජු කනවා වගේ වැඩක්. බිස්නස් එකට ඔයා අලුතින් බැස්ස ගමන් මුළු මාකට් එකම දන්නවා අලුතින් එකෙක් බහැලා ඉන්නේ කියලා. ඉතින් ඔයාට පටවනවමයි සුද්දා. වලවල් වලට වැටෙන්නේ නැතුව කොහොමද මැච් එකක් ගහගන්නේ? මැච් එකක් ගහගන්න දැනගන්න ඕන කරුණු මොනවද කියලා අපි එකින් එක බලමු. හැබැයි ඉතින් මේක වඩා වැදගත් වෙන්නේ මේ ෆීල්ඩ් එකට එන්න හිතාගෙන ඉන්න ආධුනිකයෙක්. පළවෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම ඔයා මාකට් එකට එන්න ඉස්සෙල්ලා මේ ජෙම් ෆැමිලි ටික ගැන අවබෝධයක් ලබා ගන්න. ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. ඕනතරම් දැන් YouTube එකේ ChatGPT එකේ තියෙනවා. ඔයාට සර්ච් කරලා ඒවා හොයාගන්න පුළුවන්. පොතක් අරගෙන තියාගන්න පුළුවන්. මතක හිටිනකන් ඔයාට ඒවා පාඩම් කරගන්න පුළුවන්. අනික තමයි මිල පරාසයන් ගැන ලෝකල් මාකට් එකේ යන මිල සහ ඉන්ටර්නැෂනල් මාකට් එකේ යන මිල. මෙතනදී අපිට වැදගත් වෙන්නේ වැඩි හරියක් ලෝකල් මාකට් එකේ රෆ් එකක් යන මිල සහ කට් ඇන්ඩ් පොලිෂ් ස්ටෝන් එකක් යන මිල. ඉතින් ඔයා ක්‍රමානුකූලව සෙමෙන් මේ මිල පරාසයන් ගැන අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕනේ, දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි ජේම්ස් ස්ටෝන් ගැන ඔයා අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන සල්ලි නිරපරාධී වියදම් කරගන්නට වෙනවා. ඒ නිසා ඒ ගැන පරිස්සම් වෙන්න. එහෙම නැත්නම් ඔයාට පළවෙනි මාස 2-3 යනකම් මාකට් එකට ඇවිල්ලා ගල් අරගන්නේ නැතුව මේ ගල් අතට අරගෙන බලලා මේ ගැන යම් කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි හොඳම. දෙවෙනි කාරණාව තමයි ඔයා මාකට් එකට ආවට පස්සේ ගල් බලනවා නම් අනිවාර්යයෙන්ම ස්ටෝන් ගැන, මැණික් ගැන නොදන්නවා වගේ හැසිරෙන්නට එපා. අනිවාර්යයෙන්ම නොදන්නවා වුණත් කමක් නැහැ. ඔයා දන්නවා වගේ හැසිරෙන්න. නොදන්නවා නම් ගල් ගන්නත් එපා. ගල් ගත්තත් කමක් නැහැ. ගල් බැලුවත් කමක් නැහැ. නොදන්න ගල් වලට මිල ගණන් ගහන්නට යන්නට එපා. මොකද මිලක් ගැහුවොත් අනිවාර්යෙන්ම ඔයාට ඒ ගල ගන්නම වෙනවා. ඒ වගේම තමයි පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඇතුළත ඔයා ගල් බලන්න ගියාට පස්සේ වටේම ඉන්න ගල් තියන අය ඔයාගේ අතේ ගල් තියනවා. ඔයා එකපාරටම ස්ටක් වෙන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. ඔයා කියන්න ඉන්න අයියේ මම මේ ගලක් බලනවා, ඊට පස්සේ ඔයාගේ එක බලන්න. කලබලයක් නැතුව ගල් ටික බලන්න. එහෙම නැත්නම් ගල් ඔක්කොම ඔයා අතේ දාගෙන ඒ අවස්ථාවට ඉඩ දෙන්න ගියොත් එහෙම ඔයා ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඒකේ වැඩි chance එක යන්නේ අනිත් අයට ඔයාට ඔයාගේ අතේ තියෙන සල්ලි ඒගොල්ලන්ට දෙන්නට වෙනවා. මේ පාඩම මුළු ජීවිතාන්තය දක්වාම ඔයා ජෙම් බිස්නස් එකේදී මතක තියාගන්න ඕන එකක්. තුන්වෙනි කාරණාව තමයි ඔයා මාකට් එකේදී ඔයාගේ භාෂාව හසුරුවන විදිය. මාකට් එකේ ජෙම් වල මිල ඇහුවාම ලොවෙත් නැති මිල ගණන් අනිවාර්යයෙන්ම ඔයා භාෂාව හසුරුවන විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ගල අරන් එන කෙනාගේ මිල ගණන් ඇහුවයි කියලා ඔයා එකපාරටම බය වෙන්නේ නැතුව ඔයාගේ මිල කඩා ගන්න දැනගන්නට ඕනේ. මේක ඊටාම වැදගත් කරුණක්. ඉතින් තව කරුණු තියෙනවා. වීඩියෝ එක දික් වෙනවා. ඊළඟ වීඩියෝ එකට ඒ ටික එකතු කරනවා. මේ ටික හොඳට මතක තියාගන්න. මාකට් එකට එන්න, ගේමක් ගන්න. ඔබට ජය.